1996 කියන්නෙම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සන්ධිස්ථානයක් කිව්වොත් මානිවැරදි. එකී නොමැකෙන සන්ධිස්ථානයේ පෙර ගමන් තනපු තරගයක් තමයි අවසන් පූර්ව තරගය කියන්නේ. ඒ තරමටම අවසන් පූර්ව තරගයක් අවසන් මහා තරගය වගේම වැදගත් කිව්වොත් මම නිවැරදි. එසේනම් අද අපි මේ වීඩියෝවෙන් ඔබත් එක්ක කතා කරන්නේ 96 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගය පිළිබඳව. ගිනි ජාලාවකින් අවසන් වුණ එම තරගය අති මහත් බිහිසුණු වූ තරගයක් වුණා. එසේනම් ආරාධනා කරනවා මේ ක්‍රීඩාශීලී වීඩියෝවේ අවසානයේ දක්වාම රැඳී ඉන්න කියලා. දිනය හරියටම 1996 මාර්තු මාස 13 වෙනිදා. එදින ඉන්දියාවේ කොල්කතා නුවර ඊඩන් ගාඩන් පිටිය විචිත්‍රවත්ව වර්ණගෙන වූයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරගයේ ද්වන්ද යුද්ධය සඳහාය. මෙම තරගය ඉන්දියාවේ පැවති නිසා කකියන ලේනහර ඇති තමන්ගේ ක්‍රිකට් ආගම ලෙස අදහන ඉන්දිය ප්‍රේක්ෂකයන්ගෙන් මුළු ක්‍රීඩාංගණයම අතුරු සිදුරු නැතිව පිරී යද්දී අතරින් පතර ශ්‍රී ලංකා ධජයන් ලෙලදුන්නේ පැමිණ සිටින සීමිත ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් පිරිස සංකේතවත් කරලා. සිය එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමු අවසන් පූර්ව තරග භූමිකාව මෙය වූ අතර අර්ජුනගේ නායකත්වයෙන් යුක්ත කෝඩුකාරයන්ගෙන් සදුම්ලත් මෙම කණ්ඩායම දෙසට මුළු ලෝකයාම නෙත්‍යමා සිටියා කියන එක නොරහසක්. තීරණාත්මක ඊඩන් ගාඩන් පිටියේ කාසිය වාසිය ජයගත්ත ඉන්දිය නායක මොහොමඩ් අසුරුදීන් දෙවරක් නොසිතාම පන්දු රැකීම තෝරාගත්තේ අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තු ගොන්නක් කරතබාගෙන. පසුව තරගය ආරම්භ වූ අතර මුළු ක්‍රීඩාංගණයම එක් පසකින් හඬ නගන්නේ ඉන්දියා යන හඬ රැව්පිලි රැව් දෙන ගම. පසුව ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ 90 දශකයේ අගභාගයේ ක්‍රිකට් ලෝකයේ පිතිකරණය ජයගත්ත සනා සහ කලූ සංයෝගයයි. ඉන්දියාවට සනා සහ කලූ හොඳටම පිත්තෙන් බැටදේවියයි සිතූ නමුත් සිදු වූයේ ඇස් අදහාගත නොහැකි දෙයක්. ජවගල් ශ්‍රීනාත් පළමු පන්දුවාරයේ දෙවන පන්දුවෙන්ම රොමේෂ් කළුවිතාරණව ගෝල්ඩ් ඩක් විදිහට දවාගත්තේ 68,000කට අධික ඉන්දිය ප්‍රේක්ෂකයන්ගේ ජයഘോഷා මැද්දේ. අවුලක් නෑ සනා ඉන්නවනේ කියලා හිතපු ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට අනෙක් පැත්ත බලන්නටවත් උනේ නැහැ. එම පන්දුවාරයේදීම සනත් එක් ලකුණකට දවාගත්තේ අවසන් මහා තරගයේ ආසන කල් වේලා ඇතුවම වෙන් කරගන්නවා බවට ඉන්දිය කණ්ඩායම ඉඟිපල කරලා. කල්වේලා ඇතුවම ආරම්භක පිතිකරන යුගලය තරගයේ නරඹන්නන් බවට පත්කිරීමෙන් අනතුරුව පිටියට එක් වූයේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන අරවින්ද සිල්වා සහ ගුරුසිංහ සුසංයෝගය. ගුරුසිංහ එක් අන්තයක තනිකරපු අරවින්ද සිල්වා ඉන්දිය වේග පන්දුවට සිය සුපුරුදු රිද්මය සමගින් ලකුණු සොරාගන්නට සමත් වූයේ කිසිවෙකුගේ ඇඟට නොදැනීමයි. ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 52ක් එක් වෙද්දිම සිය පිත්තේ සුපුරුදු රිද්මය සොයා ගැනීමට නොහැකි වූ ගුරුසිංහ දැවී ගියේ එක් ලකුණකට. පසුව අරවින්දගේ පිතිකරණයට එක් වූයේ රොෂාන් මහනාමයි. පන්දුවාර පහකදී කඩුළු දැවුනාදෝ නැදවුණු ගාන්ට සිය සුපුරුදු පිතිකරණ භූමිකාවට පනපෝපු අරවින්ද සිල්වා නම් මෙම ශ්‍රේෂ්ඨ ගණයේ පිතිකරුවා අලංකාර කුල් පහරවල් කට් පහරවල් වලින් තමාගේ පිත්තට පනපෙව්වේ ඊඩන් ගාඩන් පිටියේ 68,000කට අධික ප්‍රේක්ෂකයන් මොහොතකට නිහඬ කරවලා. රොෂාන් මහානාම පිටියේ තනි කරපු අරවින්ද සිල්වා ඉන් අනතුරුව හතරේ පහරවල් 14ක් සමග වේගවත් ලකුණු 66ක් ලබා ගත්තේ පන්දු 47ක සුවිශේෂී ඉනිමක් දියත් කරලා. කෙසේ නමුත් මෙම සුවිශේෂී ක්‍රීඩකයා අනිල් කුබ්ලේගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම නිසා දැවී ගියා. එම දැවී යාමෙන් අනතුරුවයි ඉන්දිය ප්‍රේක්ෂකයන් සැනසුම් සුසුමක් හෙළුවේ. අරවින්ද දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව පෙන්නුම් කරේ
කඩුළු 4කට ලකුණු 85ක් ලෙස. ඉන් 66ක්ම අරවින්දගේ පිත්තෙන් වාර්තා වී තිබුණා. කඩුළු 4ක් දැවී තිබූ මෙකී ඉනිම ගොඩනැගීමට පැමිණියේ නායක අර්ජුන රණතුංගයි. අර්ජුන සමග එක් වූ රොෂාන් මහානාම ඉන්දීය පන්දු යවන්නන්ගෙන් එල්ල වූ ප්‍රබල පීඩනයත් එක්ක ඉනිම ගොඩනැගීමට මොවුන් දෙදෙනා සැලසුමක් තියත් කරා. ඒ වෙන මුකුත් නොවෙයි. 6-4 පහරවල් වලට යාමට වඩා පිටියේ දෙයන්තය හුවමාරු කර ගැනීම මහානාම සහ අර්ජුනගේ උපක්‍රමය වුණා. ලකුණින් ලකුණු හුවමාරු කරගත් මෙකී දෙපළ අවශ්‍යම මොහොතේ ඇණයක් ගසමින් ඉන්දීය පන්දු බලෑනියට හිසරදයක් වුණා. සිය නායකත්ව ගුණාංග මුළු මහත් ලෝකයාටම පෙන්නපු අර්ජුන රණතුංග පන්දු 42කදී ලකුණු 35ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා ඉරිමට අවශ්‍යම ආකාරයෙන් ක්‍රීඩා කරලා. සචින් තෙන්ඩුල්කර්ගේ පිට දඟ පන්දුවක් හමුවේ නායක අර්ජුන දැවී යන විට අර්ජුන මහානාම සුසංයෝගය ලකුණු 83ක සමබරතාවක් ගොඩ නැගුවේ ශ්‍රී ලංකා ඉරිම ස්ථාවර මට්ටමකට ගෙනල්ලා. ඉන්පසුව පිටියට පැමිණියේ හෂාන් තිලකරත්නයි. අනෙක් අන්තයේ ස්ථාවර වී සිටි මහානාමට එක් වූ මොහු ඔහුගේ සුපුරුදු පිතිකරන රිද්මය සොයා ගියේ මින්නනතුරුව. මේ අතරතුර පවුන්දු 101කට මුහුණ දුන් මහානාම විශිෂ්ට අර්ධ ශතකයක් එක්ක ලකුණු ලබා ගනිමින් සිටියදී ඔහු පිටියෙන් ඉවත් වූයේ අවාසනාවන්ත ලෙස ආබාධයකට ගොදුරු වීම නිසා. පිටියෙන් ඉවත්ව යන විට ඔහු ලකුණු 58ක් ලබා තිබුණේ තරගයට අවශ්‍යම ලකුණු ඔහුගේ පිත්තෙන් දායාද කරලා. හෂාන් තිලකරත්න පන්දු 42කදී ලකුණු 32ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 200 කඩයිම පහු කිරීමත් එක්ක. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේදී පන්දු යවන්නෙක් ලෙස ප්‍රකට චමින්ද වාස්ගේ ක්‍රිකට් පිත්ත හිටි හැටියම ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ වාසනාවට. 4 පහරවල් 3ක් එක්ක වේගවත් ලකුණු 23ක් වාස් විසින් ලබා ගත්තේ පන්දු 16ක් වැනි අඩු පන්දු සංඛ්‍යාවකින් වීමත් විශේෂයි. එකී මෙකී පිතිකරුවන්ගේ දක්ෂතාවත් එක්ක පන්දුවාර 50 අවසානයේ කඩුළු 8කට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 251ක් ලෙස දිස්වුවේ තරමක තරගයක් ලබා දීමට හැකි මට්ටමින් ලකුණු මට්ටමක් රැස් කරලා. දැන් ඉන්දියාවට තරගය ජය ගන්න ලකුණු 252ක් රැස් කිරීමට තිබුණා. ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තු කරපින්නාගෙන ආවේ සචින් තෙන්ඩුල්කර් සමග නව්ජෝත් සින්දුයි. ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගෙන් එල්ල වූ ප්‍රබල පීඩනය දරාගත නොහැකිව නව්ජෝත් සින්දු චමින්ද වාස්ගේ පන්දුවකට දැවී ගියේ සනත් ජයසූරිය හට උඩ පන්දුවක් ලබා දෙමින්. දෙවන කඩුල්ල සඳහා පිටියට එක් වූයේ සචින් තෙන්ඩුල්කර් සමග සංජය මංජර්කායි. කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඈතට ගෙන යන්නට මේ සුසංයෝගය සමත් වූයේ ලකුණු 90ක විශිෂ්ට ආකාරයේ සමබරතාවක් ගොඩනගමින්. තරගය කෙමෙන් කෙමෙන් ඉන්දියාව දෙසට නතු වෙද්දිම වහාම ක්‍රියාත්මක වුණ නායක අර්ජුන පන්දුව බාර කරේ සනත් ජයසූරිය අතටයි. Terrific shot. Four all the way, straight along. He's played that one nicely. He's done that beautifully. සමබරතා බිඳ දැමීමට උපන් හපන් ක්‍රීඩකයෙක් වන ජයසූරිය මෙහිදී සචින් තෙන්ඩුල්කර්ව දබා ගත්තේ කළු විතාරණගේ සුපිරි ස්ටම්ප් කිරීමත් එක්ක. දැවී යන විට සචින් තෙන්ඩුල්කර් ලකුණු 66ක් ලබාගෙන සිටියා. සචින්ගේ දැවී යාම තරගය කන පිට හැරෙව්වා කිව්වොත් මම නිවැරදි. Wonderful smart glove work by the wicket keeper. He sets off for a single. Oh, it's gone. It's tight. They are. It's gone quiet this stadium. ප්‍රේක්ෂකාගාරය හරියට මීයට පිම්බාක් මෙන් නිහඬයි. සචින් දැවී යන විට ඉන්දීය ඉනිම ලකුණු 98කට කඩුළු 2ක් ලෙස සටහන්ව තිබුණා. අනතුරුව නායක මොහොමඩ් අසරුදීන් කිසිම ලකුණක් ලබා ගැනීමට මත්තෙන් පිටියෙන් ඉවත් කරේ කුමාර ධර්මසේන විසින්. නැති වී ගිය සුපුරුදු රිද්මය සොයාගත් ශ්‍රී ලංකා පන්දු බලෑනිය ප්‍රබල පීඩනයක් ඉන්දියාවට එල්ල කිරීමට සමත් වූයේ පන්දු බලෑනියේ ක්‍රීඩකයන් වන සනත්
අරවින්ද මුත්තයියා සහ ධර්මසේන සංයෝගයත් එක්ක ශ්‍රී ලංකා දඟපන්දු බලෑනියේ පීඩනයත් එක්ක ඉන්දියාවට අවසානයේ සිදු වූයේ ලකුණු 21කට කඩුළු 8ක් පූජා කරන්න. ප්‍රේක්ෂකාගාරයේ සිටි ඉන්දියා ප්‍රේක්ෂකයන්ට නම් මෙම දර්ශන දරාගත නොහැකි වුණා. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කිව්වොත් ඔවුන් සිටියේ රතු කට්ට පැනලා. මෙහිදී සනත්ගේ නමට කඩුළු 3ක් ලියවී තිබුණා. Swept that one away. This is going to be out caught. It's high in the air. It's coming down. Yes, he's got him. The wicket is off spinners. Oh, he's got that in the air. This is going down the ground too. This could be out. There'll be a collision. He's got him. Yes, another one. Beautifully. පන්දුවර 34ක් අවසානයේ ඉන්දිය ඉනිම කඩුළු 8කට ලකුණු 120ක් ලෙස ලියවී තිබුණු හේයින් මෙය දරාගත නොහැකි වූ ඉන්දිය ප්‍රේක්ෂකයන් සිය පීඩනය පිට කළේ 68,000කට අධික ප්‍රේක්ෂකාගාරය ගිනිබත් කරලා. මෙය ඉන්දිය ක්‍රිකට් ඉතිහාසයේ අඳුරු පැල්ලමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. කෙසේ හෝ තරහ ගොසින් නැවතුන ඉන්දිය ප්‍රේක්ෂකයන් හතරේ සීමාව අසල සිටි ක්‍රීඩකයන්ට බෝතල් සහ ගල් වලින් පහර දුන්නේ කිසිම හිතක් පොපුවක් නැතිව. තරගය ශ්‍රී ලංකාව නිසැකවම ජයග්‍රහණය කරන බව දුටු තරග තීරකවරයා වහාම ක්‍රියාත්මක වී තරගයේ ජය ශ්‍රී ලංකාව වෙත ලබා දුන්නේ 68,000කට අධික ඉන්දිය ප්‍රේක්ෂකයන්ගේ සෝසුසුම් මැද්දේ. කෙසේ හෝ ශ්‍රී ලංකා දජයන් අතරින් පතර ලෙල දුන්නේ ශ්‍රී ලංකාව ක්‍රිකට් ඉතිහාසයේ කිසි දවසක අත් නොවිදී අවසන් මහා තරගයකට පිවිසීමේ වාග්ය මුළු මහත් ලෝකයා හමුවේම පසක් කරලා. මෙකී ලෝක කුසලානේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව පිවිසුනේ පළමු වතාවට. පිත්තෙන් ලකුණු 66ක්ද පන්දුවෙන් එක් කඩුල්ලක්ද ලබා දැක් වූ තුන් නිරියව් දස්කම් හේතුවෙන් අරවින්ද සිල්වා නම් ශ්‍රී ලංකා මෑණියන්ගෙන් බිහිවුණු විශිෂ්ටතම පිතිකරුවා අවසන් පූර්ව තරගයේ වීරයා ලෙස සුදුසුකම් ලැබුවේ විශිෂ්ටාකාරයෙන්. ඉතින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් තවමත් උජාරුවෙන් කියවන 96 ලෝක කුසලානේ අවසන් පූර්ව තරගය ගැනයි අද අපි ඔබට විස්තර අරන් ආවේ. ඉතින් මේ වගේ තවත් අද්විතීය තරග පිළිබඳව අද්විතීය ක්‍රීඩකයන් පිළිබඳව සහ තවත් තොරතුරු අපි The 12th Man නාලිකාවෙන් ඉදිරියටත් ඔබට අරන් එන්න සූදානමින් ඉන්නවා. ඒක නිසා channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම 96 ක්‍රීඩාලෝලී සමූහය වෙත මෙම වීඩියෝව share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේ ක්‍රීඩාශීලී වීඩියෝකින් යලිත් හමු වෙනකන් අදට අපි සමු ගන්නවා. සියලු දෙනාටම ජයග්‍රාහී දවසක්.